මේ ක්ලාස් එකෙන් කරන්නේ ඔයාලගේ ෆිසික්ස් සබ්ජෙක්ට් එකට අදාළ සම්පූර්ණ සිලබස් එක අවුරුද්දක් ඇතුළත කවර් කරන එක. මේක මේ අවුරුද්දේ පටන් ගන්න අලුත්ම වැඩක් නෙමෙයි. අපි ගිය අවුරුද්දෙත් කරපු ඊට කලින් අවුරුද්දේ ෆිසිකල් ක්ලාස් වල කරපු වැඩපිළිවෙලක්. මේ අවුරුද්දේදී ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට ඔන්ලයින් ක්ලාස් දෙකක් විදිහට මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ප්ලෑන් කරලා තියෙනවා. වැඩේ යන්නේ මෙහෙමයි. ඔයාලගේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක අවුරුද්දක් ඇතුළත කවර් කරන්න ක්ලාසස් දෙකක් අපි ප්ලෑන් කරලා තියෙනවා. පළවෙනි ක්ලාස් එක තමයි සාමාන්‍ය පන්තිය. මේක ඇතුළතදී කරන්නේ ඔයාලගේ 12 වසර සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන් කවර් කරන එක. 12 වසරට අදාළ යුනිට් ටික ඔක්කොම මේක ඇතුළෙන් කවර් කරනවා. ඊළඟ MCC ක්ලාස් එක මේක ඇතුළතදී කරන්නේ 13 වසරට අදාළ පාඩම් ටික කවර් කරන එක. දැන් මම මේ කැටගරයිස් කරලා තියෙන 12 13 විදිහට අපි මේ පන්ති දෙකේදී කරන පාඩම් ටික විදිහ තමයි මේ කැටගරයිස් කරලා තියෙන කරන පිළිවෙලට නෙමෙයි. මොකද මේකෙදී සමහරක් වෙලාවට සමහරක් පාඩම් ඉගෙන ගන්න වෙන පාඩම් වල පොඩි බලපෑමක් තියෙනවා. ඒතර ඒකට ගැලපෙන්න තමයි මේ ක්ලාස් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. කාටරි ප්‍රශ්නයක් එනවා නම් ඒතර 13 වසර පාඩම් 12 වසරදී ඉගෙන ගන්න පුළුවන්ද 12 වසර පාඩම් නැතුව කියලා. එහෙම ප්‍රශ්නයක් ඇති නොවන විදිහට තමයි මේ පාඩම් ටික ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 12 වසර ළමයෙකුට සම්පූර්ණ සිලබස් එක මේ අවුරුද්ද ඇතුළත කවර් කරගන්න පුළුවන් විදිහට මේක ප්ලෑන් කරලා තියෙනවා. ඊළඟට 20 26 ළමෙක් ගත්තොත් 20 26 කට්ටිය මේ වෙද්දී ඉන්න 12 තරංග පාඩම් වල. ඒතර යාළුවට පුළුවන් මේ ක්ලාස් දෙකෙන් අර මුල ක්ලාස් එක ඕනි නෑ කියලා හිතනවා නම් මේ වෙද්දී 12 තරංග ආවරණය වෙන්න පටන් අරන් තියෙන නිසා මේ ටික කවර් කරගන්න පුළුවන් කියලා හිතනවා නම් එයාලට පුළුවන් MCC ක්ලාස් එකට විතරක් ජොයින් වෙලා මේ අවසාන පාඩම් ටික ඒ සිලබස් එකේ අවසාන පාඩම් ටික මුලින් කවර් කරගන්න. එයාලට මේකෙන් අමතර වාසියක් එනවා. එයාලා දැන් ඔය යන ෆ්ලෝ එකේ ගියොතින් සාමාන්‍ය මේ අවසාන පාඩම් අහුවෙන්නේ විභාගයට මාස 3ක් 4ක් වගේ තියාගෙන. ඒක අතිශය සාමාන්‍යයි. ඒක සාමාන්‍ය විදිහට යන්නේ එහෙම තමයි. හැබැයි ඒකෙන් ඔයාලගේ රිසල්ට් එක ලොකු බලපෑමක් වෙනවා. ඒතර මේ ක්ලාස් එකේ තියෙන වාසිය තමයි 20 26 කට්ටියට මේ MCC එකට විතරක් ජොයින් වෙලා මේ අවසාන පාඩම් මුලින් කවර් කරගන්න පුළුවන්. ඒකෙන් යාළුවෝ ලොකු ප්‍රතිඵලයකට යන්න පාර හදා ගන්න පුළුවන්. 20 26 අය ගත්තොත් 20 27 අයට පුළුවන් මේ ක්ලාසස් දෙකටම ජොයින් වෙලා ෆුල් සිලබස් එක අවුරුද්දක් ඇතුළත කවර් කරගන්න. හැබැයි 20 27 අයටත් මේ ක්ලාස් එකට විතරක් ජොයින්ලා වැඩේ කරගෙන යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර 20 26 සහ 20 27 කියන අයට මෙන්න මේ ක්ලාසස් MCC ක්ලාස් එකට විතරක් ජොයින් වෙන්න අවස්ථාව තියෙනවා. හරිද? හැබැයි 20 27 අයට මුල පාඩම් ටිකත් ඕනි කියලා හිතනවා නම් මේ ක්ලාස් දෙකටම ජොයින්ලා මුළු සිලබස් එක කවර් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම ක්ලාසස් දෙකක් විදිහට යන වැඩක්. ඒතර ක්ලාසස් දෙකට සම්බන්ධලා මේ ටික කවර් කරගන්න පුළුවන් ඔයාලට. ඊළඟට ක්ලාස් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන මෙහෙම. හැම ක්ලාස් එකකදීම පාඩමට අදාළ තියරිටි කියන සිද්ධාන්තය සම්පූර්ණයෙන්ම කවර් කරනවා. ඊළඟට හැම පාඩමකට අදාළව සමහරක් පාඩම් වලට අදාළව ප්‍රැක්ටිකල්ස් කතා කරන්නේ නැහැ. ප්‍රැක්ටිකල් තියෙන හැම පාඩමකට අදාළව ප්‍රැක්ටිකල් ටික ඒ වෙලාවෙම කතා කරගෙන යනවා. ඊළඟට ෆිසික්ස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් කට්ටියට ගණන් හදා ගැනීමේ තියෙන ගැටලුව. තියරි පුළුවන් ගණන් හදා ගන්න බෑ වගේ එකක් තියෙනවනේ. හරි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මේ පොඩි ගැටලුවේ ඉඳන් ගොඩක් අමාරු ගැටලු දක්වා. ඒ කියන්නේ විභාග මට්ටමට වඩා පොඩ්ඩක් උඩින් තියෙන ප්‍රශ්න දක්වා මේකෙදි සාකච්ඡා කරනවා. ඊළඟට පාස් පේපර්ස් ප්‍රශ්න සහ පළාත් පේපර් වලයි ස්කූල් පේපර්ස් වල තියෙන අමාරු ප්‍රශ්නයි. මේ ටික ඔක්කොම මේක ඇතුළේ කවර් වෙනවා. එතකොට 20 26 සහ 20 27 කියන ඕනිම එක්කෙනෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණොත් එයාලා ෆිසික්ස් වල ස්කෝර් කරන වැඩේ කියන්නේ ගණන් හදලා අමාරු ගණන් හදලා සබ්ජෙක්ට් එක පොලිෂ් කරගන්න වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට මේ ක්ලාසස් දෙකටම අදාළව පේපර් සීරීස් එකක් යනවා. පළවෙනි පේපර් සීරීස් එක තමයි යුනිට් පේපර්ස්. යුනිට් පේපර්ස් එකේදී කරන්නේ ඔයාලා ඉවර කරන පාඩමට අදාළව විතරක් පේපර් එකක් හදලා ඒ පේපර් එකට ඔයාව ෆේස් කරන එක. ඒතර මේකෙදි වෙන්නේ පාඩමට අදාළ දේවල් ටික විතරක් කවර් කරන එක. දෙවෙනි සෙට් එක මේන් පේපර් සීරීස් එක. මේන් පේපර් සීරීස් එකේදී වෙන්නේ ඔයා ඒ දක්වා ඉගෙනගත්ත සියලුම කොටස් ටික කවර් කරන එක. මේන් පේපර් සීරීස් වල පළවෙනි පේපර් එක හම්බ වෙන්නේ ඔයාලා අපි තුමු උදාහරණයක් විදිහට යාන්ත්‍රික විද්‍යාව ඉවර කරලා කියලා. එතකොට ඔයාලට ඒකක සහ මාන යාන්ත්‍රික විද්‍යාව කියන කොටස් දෙකම මේකෙදි කවර් වෙනවා. මේ ක්ලාස් එකෙදිත් එහෙමයි. ඔයා ධාරා විද්‍යුත ඉවර කරලා නම් මේ ධාරා විද්‍යුත සහ ඉලෙක්ට්‍රොනික්ස් මේ කොටස් දෙක ඉවර කළා නම් මේන් පේපර් පළවෙනි එක හම්බ වෙන්නේ. ඒතර ඔයාලට මෙන්න මේ කොටස් දෙකත් ඒකට ඇතුළත්ව ලියන්න වෙනවා. ඊළඟට ෆුල් පේපර් සීරීස් එකක් යනවා. අන්තිමට ටාගට් පේපර් සීරීස් එකක් යනවා. ෆුල් පේපර් සීරීස් එකේදී වෙන්නේ සම්පූර්ණ සිලබස් එකට අදාළ ෆුල් පේපර් එකක් හම්බ වෙන එක. ඒතර MCQ 50ක්, ස්ට්‍රක්චර්ඩ් එසේ 4ක් සහ එසේ 8ක් විතර ෆුල් පේපර් එකක් හම්බ වෙනවා. අන්තිමට ටාගට් පේපර් සීරීස් එක යනවා. ඒතර කොහොම තමයි ක්ලාස් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඒතර කලින් කිව්වා වගේ මේක ඇතුළේ 12 වසර සහ 13 වසර කියන පාඩම් ඔක්කොම 12 වසරදී ඉගෙන ගන්න පුළුවන් විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ. මේක අපි ගිය අවුරුද්ද සහිත කලින් අවුරුද්දෙදිත්
කරපු ප්‍රෝග්‍රෑම් එකක් සහ මේකෙන් හොඳ ප්‍රතිඵල ගත්ත ළමයි ගොඩක් ඉන්නවා. ඒතර මේ ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති නම් ඔයාලට පළවෙනියම තියෙන්න ඕනි මේකට සම්බන්ධ වෙලා කරගෙන යන ඌමනාව. ඒක ඔයාගේ පැත්තේ හොඳටම තියෙන්න ඕනි වැඩක්. හරි. ක්ලාස් එකේ වැඩ ටික හරියට කරන්න ඕනි. කියන දේවල් ටික හොඳට ෆලෝ කරන්න ඕනි. ඒ අදාළ වැඩ ටික ඉවර කරන්න ඕනි. එහෙම කරගෙන ගියොත් මේක අර ලොකු වර්කින් ලෝඩ් එකක් නැතුව බොහොම සරලව වැඩේ කරගෙන යන්න පුළුවන්. දෙක ක්ලාස් එකට සම්බන්ධ වෙන කැමති කට්ටිය 26 හෝ 27 ඕනි කෙනෙක් පහළ තියෙන WhatsApp නම්බර එකට මෙන්න මේ විදිහට මැසේජ් එකක් දාන්න. ඔයා 20 27 එක්කෙනෙක් නම් ඔයාගේ නම දාලා පහළ තියෙන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දෙන්න. 20 26 නම් 20 26 කෙටීරක් ඔයාගේ නම දාලා WhatsApp මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ආව අපේ ටීම් එකේ කට්ටිය කන්ටැක්ට් කරයි. එතනින් ඔයාලට අදාළ විස්තර ටික අරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ක්ලාස් එක යන්නේ ඔන්ලයින් ක්ලාසස් දෙකක් විදිහට. ඔයාලට මෙතනින් එහා විස්තර ටික ගන්න පුළුවන් පහළ Telegram channel එකට සහ WhatsApp නම්බරට මැසේජ් එක දාලා.